සුබ දවසක් ඔයාට. උදේ කෑමට රෑ කෑමට ගැලපෙන ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් වැඩි කතා නැතුව බලමු කොහොමද මේක හදාගන්න කියලා. මුලින්ම මම පැය 7-8ක් විතර පෙඟෙන්න තියාගත්ත මුං ඇට කෝප්ප එකක් සහ කැකුළු හාල් කෝප්ප එකක් වතුර බේරලා අරගන්නවා. ඊළඟට මේ ටික බ්ලෙන්ඩර් කප් එකකට එකතු කරගෙන ඒකටම සුදු ලුණු බික් 3ක් එකතු කරගන්නවා. ඊළඟට වතුර හඬු කෝප්ප භාගයක් විතර එකතු කරගන්නවා. දැන් මම මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේ බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය භාජනයකට එකතු කරලා රස අනුව ලුණු එකතු කරගන්නවා. බලන්නකෝ දැන් අපේ තෝසෙ මිශ්‍රණය හරි. අපි හදාගත්තු මිශ්‍රණය මෙන්න මේ වගේ පදමට තියෙන්න ඕන. ගොඩාක් දියාරුත් නැතුව ගොඩාක් උකුත් නැති පදමකට හදාගන්න ඕන. දැන් අඩු ගින්දරේ අපි තෝසෙ ටික මේ විදිහට හදාගමු. මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ගොඩාක් තුනියට තෝසෙ එක හදාගන්න ඕන. තෝසෙ මිශ්‍රණය හදාගත්තු ගමන්ම අපිට මේ විදිහට තෝසෙ ටික හදාගන්න පුළුවන්. මේ විදිහට මුං ඇට වලින් හදාගත්ත තෝසෙ එක ඔයාලා කැමති ඕනම කරි එකක් එක්ක රස බලන්න පුළුවන්. ඒත් මම අද හදාගන්න රසම රස සම්බෝල එකත් මේ තෝසෙ එකට හොඳට ගැලපෙනවා. ඉතින් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මුලින්ම මම බ්ලෙන්ඩර් කප් එකට සරාණු, කොච්චි, සුදු ලුණු, බීලුණු එකතු කර ගන්නවා. ඊළඟට දළු කරපිංච වලින් ටිකක් වැඩිපුර එකතු කර ගන්නවා. ඊළඟට ඒකට පොලුත් එකතු කරලා දෙහි බෑයක යුෂ එකතු කරලා රස අනුව ලුණු එකතු කර ගන්නවා. දැන් වතුර ටිකක් එකතු කරලා මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේක ඔයාලා තෙල් ටිකක් අපේ ටිකක් එකතු කරලා ටෙම්පරාදු කරගන්නවා නම් තවත් රසවත්. ඉතින් මේ විදියට ඔයාලත් මුං ඇට වලින් මේ තෝසෙ එක හදලා රස බලන්නකෝ. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එකට අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි.